WhatsApp එකේ ඔයාලා දාපු මැසේජ් එක ඩිලීට් වුණාද? ඒ මැසේජ් එකේ මොනවද තිබ්බේ කියලා ඔයාලත් දැනගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා WhatsApp එකේ, FB එකේ, Instagram එකේ ඔයාලට දාපු මැසේජ් ඩිලීට් වුණා නම් ඒවා අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට බලමු මේ settings එක හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක click කරන්න. හරි අපි මේ වැඩේ කරගන්න නම් අපි මුලින්ම මේ settings කියන app එකට යන්න ඕන. පොඩ්ඩක් ඉන්න. ඔයා මේ වැඩේ කරගන්න නම් ඔයාගේ phone එකේ මුලින්ම data තියෙන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මෙහෙම යද්දි notification කියලා option එකක් තියෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ click කරන්න. හරි ඔයාලට පේනවා මෙහෙම යද්දි advanced settings කියලා option එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. හරි ඕගොල්ලෝ මෙහෙම යද්දි පේනවා උඩ තියෙනවා notification history කියලා. අන්න ඒක ක්ලික් කරන්න. හරි ඔයාලට පේනවා මේ මගේ notification history එක off වෙලා තින්නේ. ඒක on කරගන්න ඕන. හරි මේක turn on කරගත්තා කියන්නේ අපි හදාගන්න තියෙන settings එක හදාගෙන ඉවරයි. එතකොට දැන් WhatsApp එකේ, FB එකේ, Instagram වල ඔයාට එන message එක delete කරාට පස්සේ FB එකෙන්, WhatsApp එකෙන්, Instagram එකෙන් විතරයි delete වෙන්නේ. නමුත් මෙතන ඒක save වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මම කියපු විදිහට settings එක හදාගත්තා නම් අනිවාර්යයෙන්ම WhatsApp එකේ, FB එකේ, Instagram එකේ වගේ ඔයාලට කෙනෙක් message එකක් දාලා අනේ message එක delete කරා නම් එතකොට ඔයාට මේ message එක ආයෙ බලා ගන්න පුළුවන්. ඒ මම ඔයාලට කියලා දීපු විදිහට notification history එක ඔයගොල්ලෝ on කරන් හිටියොත් විතරයි. ඒ වගේම ඒක වැඩ කරන්නේ ඔයාගේ phone එකට data තියෙනවා නම් විතරයි. එතකොට අද දවසේ මම ගෙනාව වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම අපිව like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. මේ ඔයාලගේ ආසම channel එක, ආසම tech channel එක, Tech Pro YouTube channel